ඔයාලා කුස්සියේ සිංක් එකේ ටැප් එකේ මෙන්න මේ විදිහට වතුර යනවද? එහෙනම් ඒක හදාගන්න විදිහ අද කියලා දෙන්නම්. ලංකාවේ තියෙන 90%ක් ගෙවල් වල කුස්සියේ තියෙන ටැප් එක මෙන්න මේ වගේ තමයි. හැමතිස්සෙම වතුර බින්දුව ලීක් වෙනවා. මේක ගෙවල් වලටත් හොඳ නැහැ කියලා තමයි පරණ මිනිස්සු නම් කියන්නේ. ඒක ගැන මම හරියටම කියන්න දන්නේ නැහැ. ඇත්ත වෙන්න පුළුවන්. මොකද පාළු තියෙන ගෙවල් වල නෙමෙයි වතුර වැටෙන්නේ. ඉතින් මෙන්න මේ ලෙඩේ හදා ගන්න නම් ඔයාලට මේ ටැප් එක ගලවන්න වෙනවා. හරිද? මේක ඇවිල්ලා ලොකු ගාණක් යන වැඩක්. ටැප් එක රීප්ලේස් කරොත් අපි ටැප් එක රීප්ලේස් කරන්නේ නැතුව මේක හදා ගන්න විදිහ තමයි මම අද කියලා දෙන්නේ. මුලින්ම වතුර වෙන කරාමේ වහගන්න. වතුර වෙන කරාමේ වැල් එක මේන් වැල් එකෙන් බෝල් වැල් එක ගාමින් වහලා ක්ලෝස් කරගත්තට පස්සේ ටැප් එකේ උඩින් ගලවන්න පටන් ගන්න. මෙතන තියෙන පොඩි ට්‍රෙඩ් එකකින් තමයි බහලා තින්නේ. ට්‍රෙඩ් එක කරකවල මේ උඩ කැල්ල ගලවලා අයින් කරගන්න පුළුවන්. ඒක ගලවලා අයින් කරාට පස්සේ ඊට පස්සේ මේ ටැප් එකට බටේ ඉන් වෙච්ච බටේ තියෙනවනේ. අන් ඉන් වෙච්ච බටේ යටින් කරකවල ගලව ගන්න. ටිකක් ටයිට් වෙදි මොකෝ කාලයක් ගියාට පස්සේ උතන මලකඩ වගේ වැඳිලා ඒක ටයිට් වෙනවා. ඒක මෙන්න මේ විදිහට ගලව ගන්න. මේ වීඩියෝ එක වැඩි වෙන ඉඳලා ස්පීඩ් කරලා තියෙන්නේ. මේ විදිහට ගලවලා ගත්තට පස්සේ මේ ට්‍රෙඩ් එකට තමයි මේක මේ බහැලා තියෙන්නේ. හරි ප්ලාස්ටික් මේක තියෙන සමහර කේව නම් ඒකේ නොමෙටල් එක මේක මේ ප්ලාස්ටික්. ඒ කියන්නේ මේ නිකල් පේන්ට් එක විතරයි මේක තියෙන්නේ මේ ටැප් එකේ. මේ නිකල් පේන්ට් එක තියෙන ටැප් එක පාවිච්චි කරන එකේ ඒක වාසියක් තියෙන මේකේ මලකඩ ඇතුලේ බැඳෙනවා අඩු. ඒක නිසා තමයි ප්ලාස්ටික් ටැප් එක ගන්න කියලා මම නම් කියන්නේ. මෙන්න මෙතනින් මේ විදිහට ටැප් එකේ උඩ කප් එක අයින් කරගත්තා. එතන තියෙනවා පොඩි ස්ක්‍රූ එකක්. ආ ස්ක්‍රූ එකෙන් තමයි ටැප් එක මෙතන මේ අල්ලන කෑල්ල හයි වෙලා තියෙන්නේ. ඒ ස්ක්‍රූ එක මෙන්න මේ විදිහට ගලව ගන්න. මේ විදිහට ගලව ගන්න. මෙතන මේ සමහර කියලා මලකට කාලා තියෙන්න පුළුවන්. මලකට කාලා තියෙනවා කියලා දැක්කොත් අනිවාර්යයෙන්ම WD පොටේ හරි ඔයිල් ටිකක් හරි දාලා ගලවන්න නැත්නම් ඇනේ කැඩෙන්න පුළුවන්. එතන ගලවලා ඉවර වුණාට පස්සේ මෙන්න මෙතන තියෙනවා නට් එකක් තියෙන ප්ලාස්ටික් නට් එකක්. මේකත් ප්ලයි එකක් ගත්තට පස්සේ ගලව ගන්න පුළුවන්. ටිකක් ටයිට්. මේ අතර අහුවෙන්නේ නැත්නම් මෙන්න මේ අතර අල්ලලා ගලවන්න අනිවාර්යයෙන්ම කැරකෙනවා. හොම් පැත්තට කැරකුවට පස්සේ මෙන්න මේ විදිහට ට්‍රෙඩ් එක බහැලා තියෙන ඇතුළට ඒක ගලවලා අයින් කරන්න. ඊට පස්සේ මෙතන මේ රබර් බුෂ් එකත් එක්ක කොටසේ ලෙට ඇදලා ගන්න පුළුවන්. මේ තඹිලි පාටෙන් පේන්න තියෙන්නේ බුෂ් එක මේ ටැප් එක ඇතුළට පේන්නේ නැතුව ඇති මෙතන. මෙතෙන් රබර් බුෂ් එක තඹිලි පාටේ මේ තඹිලි පාට බුෂ් එකෙන් තමයි සම්පූර්ණ වෝටර් සීල් වීමක් වෙන්නේ ඇතුළේ. ඒ කියන්නේ යටින් ඉන්ලට් වෙන වතුර පාර සීල් කිරීමක් කරගන්න මෙන්න මේ තඹිලි පාට කෑල්ලෙන් තමයි. ඒක තමයි මෙන්න මෙතෙන්ට ගිහිල්ලා යටට හොඳට අපි ටැප් එක ටයිට් කරලා යටට ගිහිල්ලා මෙන්න මේ විදිහට ෂීට් වෙන්නේ. ඒක හරියට ෂීට් උන් නැතුනම තමයි අර වතුර බින්දු වැටෙන්නේ. එහෙම ෂීට් වෙන්නේ නැතින හේතුව තමයි මෙන්න මේක අස්සේ රොඩු කෑලි මලකඩ ඇවිල්ලා බැඳලා තියෙන්න පුළුවන්. එහෙම වුණාම මෙතනින් හරියට මේ රබර් එක ෂීට් වීමක් වෙන්නේ නැහැ. ටැප් එක හරියට වැහෙන්නේ නැහැ. ඒක තමයි ක්ලීන් කරන්නේ. මෙතනින් උඩින් රබර් බුෂ් එක ගලවලා අයින් කරා. අයින් කරලා ඉවරලා මෙතන මේ රබර් බුෂ් එකේ තියෙන පොඩ්ඩක් ඩස්ට් එක ඒකත් ක්ලීන් කරන්න ඕන. මේක ඇතුලේ තියෙන කෑලි ටික මෙහෙම ඇදලා ගලවන්න පුළුවන්. යටින් තල්ලු කරපුවාන් එනවා. පොඩ්ඩක් ටයිට් අර මලකඩ වගේ අතේ තියෙන නිසා ආව උඩින් ඇලවුනේ මේ කෑලි දෙකෙන් තමයි සම්පූර්ණව දෙපැත්තට කරකැවෙන එක පාලනය කරගන්නේ. මෙතන තියෙන පොඩි කට්ට කෑල්ල මෙන්න මේකෙන් තමයි දෙපැත්තට අර අපි යන ප්‍රමාණය කොච්චරද කියලා තීරණය කරන්නේ. උඩ තියෙන කට්ට කෑල්ලෙන් ඉන්ලට් එක වහන්නේ. මේ යට තියෙන කට්ට කෑල්ල දෙකෙන් තමයි හිර වෙන්නේ. මෙතන මේ ඇතුලේ තියෙන මෙන්න මේකෙන් තමයි ටැප් එක දෙපැත්තට මූව් වෙන එක. ඒතර රේන්ජ් එක තියාගන්න මේ පොඩි කට්ට කෑල්ල දෙකෙන් ඒක තමයි ඇතුලට බහින්නේ. මෙතන තියෙන පොඩි මේ තියෙන ඕරෙන් දෙයක් කළු පාට නේ ඕරෙන් දෙක ගියත් මෙතනින් ආය ටැප් එක කරකවන්න තැනින් ඉඩට වතුර වෙන්නේ. මෙන්න මෙතනින් ඕරෙන් එක සාමාන්‍ය මේක යන්නේ නැහැ ලේසියකට. මේක ගියොත් තමයි ඒ ප්‍රශ්නේ වෙන්නේ. මේ නැත්තම් මෙතන ඒ ඕරෙන් එකවත් අර නිල් පාට ඕරෙන් එකවත් දෙකෙන් එකක්වත් එහෙම ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. මේ ටික ඔක්කොම ආයි ටැප් එක හොඳට ක්ලීන් කරලා ඉවරලා ටැප් එකට සෙට් කරලා බලමු කරපු වැඩේ සාර්ථකද කියලා. මේ තියෙන අනිත් ඕරින් එක මේකත් බලන්න මේ නිල් පාටින් පෙන්නන්නේ. මේ මෙතන ඕරින් එක නැෂ් වුණත් මෙතනත් වතුර ලීක් වෙන්න පුළුවන්. ඒ ඕරින් දෙක නැෂුරල් අනිවාර්ය ඕරින් එක දාන්න ඕනේ.
ගොඩක් වෙලාවට නැස් වෙන්නේ නැහැ මේක. කම්පැනි අපි දෙරම තියෙනවා. ඒ නිසා එතන බලන්න දෙන්නේ අනිවාර්යයෙන් ඩස්ට් එක හොඳට ක්ලීන් කරලා තමයි දාගන්න ඕනේ. මෙන්න මේ විදිහට ඇතුළට දාලා ඉවරලා ඊට පස්සේ යාර කට්ට කෑල්ල කප්පු එක ඒක දාන්න ඕනේ. මේ අතර පොඩි තියෙනවා මේ පොඩි වේ එකක් අන්න ඒක අතර දාලා ඉවරලා උෂාමට මෙන්න මේක කියන්න බැරුණා මතක් කළම කියන්න ඕනේ හිතේ මේ අනිවාර්යයෙන්ම රබර් බුෂ් එක උණු වතුර හොඳ නටන උණු වතුර එක දාලා ගන්න. ඊට පස්සේ ඒක අර නෑෂ් වෙච්ච ගතිය නැති වෙලා ෆ්ලෙක්සිබිලිටි ගතියක් එනවා. අනිවාර්යෙන් මේක කරන්න මොකද මේ කාලයක් වතුර එකම විදිහට මේ වුණාට පස්සේ මේක පැත්තකට වගේ හැරෙන්න බලනවා මේ සීල් එක. මේ රබර් නෙමෙයි. ඒක නිසා මේක හොඳ නටන වතුර එකකට පොඩ්ඩක් දාලා ගන්න. එතකොට මේක තීච්ච ෆ්ලෙක්සිබිලිටි ගතිය ආයි හැදෙනවා. වැඩි වෙලා දාලා තියන්න එපා. මොනොත් සම්පූර්ණ මේනවා. පොඩි වෙලා දාලා තියලා ගන්න. ඒකල මෙන්න විදිහ උඩට දැම්මා. දාරි වල ටැප් එක ඇතුළට දාගන්න. මෙන්න මේ විදිහට ටැප් එක ඇතුළට දාලා ටයිට් කරලා ඇතුළට දැම්මම පස්සේ ඔයාලට අතන උඩින් බලනකොට පේනවා මේ අර පින් තැඹිලි පාටි ෂීට් වුණා නම් ඔයාලට හොඳට පේනවා එතන. ආන් එහෙම ඇතුළට තද කරාම හොඳට දැනෙනවා ඒක ෂීට් වුණා කියලා. මේක තමයි වෙන්නේ. ටැප් එක කරගද්දි මෙතන මේ බුෂ් එක එයාට මෙහාට මූව් වෙනවා. පොඩි ප්‍රමාණයක් ලොකුවට මූව් වෙන්නේ නැහැ. ඇතුළේ තියෙන කෑල්ලෙන් තමයි ප්ලාස්ටික් කෑල්ල දැම්මම පේන්නේ. ඒකෙන් තමයි ඉන්ලට් ලයින් එක වහගෙන ඉන්නේ. මෙන්න මේ නට් එක දාලා ඉවරලා ට්‍රෙඩ් එක තද කරගන්න. ඊට පස්සේ ට්‍රෙඩ් එක සම්පූර්ණ තද කරලා මේක ඔයාලට මෙහෙමදී චෙක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ වැල් එක අතින් කරකවන ගම පොඩ චෙක් කරලා බලන්න පුළුවන් මේකේ කට තියලා පිඹලා උලන් ලීක් වෙනවද කියලා. එහෙම චෙක් කරගත්ත ගන්නත් පුළුවන්. එතකොට හරියටම කන්ෆර්ම් කරගන්න පුළුවන් ටැප් එක දාන්නම කලින් මේ වැඩේ සාර්ථකද කියලා. මේ විදිහට කට තියලා පිඹිලා බලන්න ටැප් එක ඇරලා දෙපැත්තට. අනිවාර්යෙන් උලන් පිට වෙන්නේ නැහැ කියන්නේ මේ හොඳට ෂීට් වෙලා තියෙන්නේ. ඒකල මෙතන උඩ කෑල්ල හයි කරා. මෙතන උඩ තියෙන පොඩි ස්ක්‍රූ එක හොඳට ටයිට් කරගත්තා. ටයිට් කරලා ඉවර වෙලා අපි ටැප් එක හයි කරගෙන බලමු වතුර ලීක් වෙනවද කියලා. මේ රබර් රොෂර් දෙක අනිවාර්යෙන් දාගන්න නැත්නම් සින්ක් එකට ෂීට් වෙන තැනින් වතුර ඇතුළේ යඩ බිමට වැටෙන්න පුළුවන්. ඒ නිසා රබර් රොෂර් දෙක දාලා යටින් ඉවරලා මේ ටැප් එක හයි කරගන්න. මේ ටැප් එක හයි කරලා ඉවරලා අන්තිමට පොඩ්ඩක් මේ උඩින් අල්ලලා වම් පැත්තට ටයිට් කරන් එතකොට හොඳටම ටැප් එක ටයිට් වෙනවා. දැන් බලන්න ටැප් එක ඊට පස්සේ කිසි ප්‍රශ්නයක් නැහැ. වතුර හොඳට එනවා. ඒ වගේම අර වතුර වැටෙන ප්‍රශ්නෙත් හරියටම හරි. මේ වීඩියෝ කරනත් ඔයාලා මොනවා හරි වැදගත් දෙයක් අනිවාර්යෙන් කරගන්න කියලා හිතනවා. කළා බලන්න. නිකන් සල්නාස්ති කරන්න නැතුව වැඩේ කරගන්න පුළුවන් Tamanටම. ඉතින් වීඩියෝ හොඳ නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න, කමෙන්ට් එකක් දාන්න, ෂෙයා කරගෙන යන්න. ඔයාලා නිවසේ පාවිච්චි කරන වොෂින් මැෂින් වල මොනවද ඩවුට් එකක් තියෙනම් ගහලා වට නම් කතා කරන්න වැඩේ කරලා දෙන්න. හැමෝටම ජය වේවා. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.